Hi everyone, welcome to Eduvision YouTube channel. ඔයාලා දැන් අදත් එකතු වෙලා ඉන්නේ 2022 computer based past paper එකයි. දැන් අද අපි කතා කරන්න යන්නේ දෙවෙනි ප්‍රශ්නේ. කිව්වා කලින් videos වල පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළා. අපි තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළා. තුන්වෙනි ප්‍රශ්නේ පස්සේ අපි දැන් එන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ ඔයාලට කරන්න තියෙන්නේ default settings. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ඔයාලට තියලා තියෙනවා information for default settings වල පළවෙනිම එක තියෙන්නේ general ledger එකේ. එතකොට අපි එතන rounding account එකක් හදා ගන්න ඕනේ. ඒ හැම default එකක්ම අපි කරන්න යන්නේ මෙතන maintain කියලා තියෙනවා. උඩ ඔයාලට පේනවා file edit list maintain කියලා. එතකොට මෙතන මේ maintain එකට ගිහින් තමයි අපි මේ දේවල් කරගන්නේ. එතකොට ඔයාලට පේනවා මේ පහළට මේ අද්දී default information කියලා තියෙනවා. මේ default information වලට ගියාම ඔයාලට පේනවා customers, vendors, employees, payroll setup තියෙනවා, inventory items තියෙනවා, jobs, statements, general ledger. දැන් එතකොට මේකේ 91 පළවෙනි එකේදී තියෙන්නේ general ledger එක. අපි මුලින්ම යනවා general ledger එකට. මෙතනදී ඔයාලට පේනවා rounding account එක ගැන තමයි මෙතන අහන්නේ. එතකොට අපි මෙතනදී කරන්න ඕනේ අපේ rounding account එක retained earnings. එතකොට මෙන්න මෙතන click කරලා අපේ retained earnings account එක select කරගන්න ඕනේ. මෙහෙම පහළට click කරගෙන යද්දී retained account එක අපිට හම්බ වෙනවා. මෙන්න මේක. එතකොට ඔයගලන්ට පේනවා දැන් මේ select කරලා තියෙන්නේ retained earnings. එතකොට මේක click කරාම මෙතන ඒ අදාළ account එකේ ID number එක වැටිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන okay කියලා කරන්න. දැන් එතකොට පළවෙනි එකේ general ledger එකේ default settings කරන්න තියෙනවා. ඔච්චරයි general ledger එකේ default settings වලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු customer defaults වලට maintain default information. එතකොට අපි යන්නේ මෙතන customers කියන එකට. customers වලට ගියායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ screen එකක් වැටෙන්නේ. මෙතන තියෙනවා terms and credit, account aging, custom fields, finance charges, pay methods කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විස්තර ටික තමයි පුරවගෙන යන්න තියෙන්නේ. බලන්න paper එකේ දීලා තියෙනවා net due in days 30 days කියලා. මේ තියෙන්නේ මෙන්න මෙතන net due in 30 days එක දැන්ටමත් 30 ඊට වඩා වෙන ඉලක්කමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන එක වෙනස් කරගන්න. discount in days 10 days කියලා වගේ paper එකේ දීලා තිනවා ඒක 10 days කියලා හදාගන්න. discount percent එක 5%. එතකොට ඒකේ ප්‍රතිශත ලකුණ දාන්න ඕනි නැහැ. ඔයාලා ඒකේ 5 කියලා විතරක් දැම්මම ඇති. ක්‍රෙඩිට් ලිමිට් එක අහනවා. පේපර් එකේ ක්‍රෙඩිට් ලිමිට් එක දීලා තියෙන්නේ 5,50,000. අපි ඒක වෙනස් කරගමු. ඊට පස්සේ ක්‍රෙඩිට් ස්ටේටස් එක මොකක්ද කියලා අහනවා. ක්‍රෙඩිට් ස්ටේටස් එක දෙන්න ඕනේ notify over limit. ඊට පස්සේ මෙතන අහනවා GL sales account එක. ඔයාලා හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ ටික දාගන්න ඕනේ. sales account එක තමයි එතකොට අපි මෙතනින් ගිහින් තෝරගන්න ඕනේ. පහලට අරගෙන ගිහිල්ලා මේක sales වලට යන්න. sales account එකේ ID එක 5000. මෙතන මෙහෙම select කළාම මෙතෙන්ට 5000 ඔටෝම වැටෙනවා. discount GL account. එතකොට මේකේ discount එක වෙන්නේ discount allowed. හොඳට මතක තියාගන්න customer default එකේදී vendor default එකේදී මේ දෙක පැටලෙන්න පුළුවන්. මොකද ලද වට්ටම් දුන් වට්ටම් මෙතන තියෙන්නේ. එතකොට discount GL account එක customer ගේ defaults හදද්දී
අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ customer allowed. ඔයාලා මේකට received දාන්න එපා. එතකොට සම්පූර්ණයෙන්ම ඔයාලා කරන transaction වලදී ඔයාලගේ වැරදින්න පුළුවන්. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. දෙකෙන් එකක් මතක තියාගන්න. කස්ටමර්ට මේ received නෙමෙයි allowed කියලා. නැත්තම් vendor එකේදී received කියලා හරි මාක් හරි ලේසි ක්‍රමයක් ඔයාලා මේකට මතක තියාගන්න. දෙකෙන් එකක් මතක තියාගන්න එක ලේසි. දෙකම මතක තියාගන්නවට වැඩිය. මෙතනට අපි දැන් discount allowed එක තෝරලා select කරමු. discount allowed ඔය විදිහට අපි ඒකෙත් තෝරගත්තා. මේකේ මේවට ඔන්න ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඒවා එහෙම මොකුත් කරන්න දෙයක් මේකේ කියලා නැහැ. කස්ටමර් ෆීල්ඩ් එකට තියෙනවා. බලන්න ක්‍රෙඩිට් ලිමිට්ස් වලට පස්සේ දීලා තියෙන්නේ කස්ටම් ෆීඩ් කියලා. එතකොට ඔයාලට මෙන්න මේ තියෙන ටික වෙනස් කරගන්න වෙනවා. ඒකේ කස්ටම් ෆීල්ඩ් වලට දීලා තියෙන්නේ full credit and half credit කියලා. එතකොට ඒකේ දෙකයි දීලා තියෙන්නේ. එතකොට මේ ටික අයින් කරගෙන ඔයාලා මේ දේවල් එඩිට් කරගන්න තියෙන්නේ. එතකොට මෙතෙන්ට full credit වෙනවා. මෙතෙන්ට half credit වෙනවා. half credit. ඊට පස්සේ finance charges කොහොමද කියලා තියෙන්නේ. ඒක දාන්න ඕනේ නැහැ. එහෙම මුකුත් paper එකේ දීලා නැත්නම් ඔයාලා මුකුත්ම කරන්න යන්න එපා. payment method එකත් මේකේ දීලා නැහැ. සමහර විට payment method එක දෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න අපි customer defaults ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ okay කරලා customer default එක ඉවර කරගන්න. හරි දැන් අපි customer default එකක් දැන් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ vendor default එක. customer default එකට ගිය විදිහටමයි හැම default එකකටම යන්නේ. අපි maintain යනවා. default information යනවා. vendors යනවා. දැන් අපි customers ඉවර කරගත්තා. general ledger එකත් ඉවර කරගත්තා. දැන් අපිට තියෙන්නේ vendor default එක කරගන්න. vendor ගෙත් customer ගේ විදිහටමයි එකම procedure එක තියෙන්නේ. net due in මේක දීලා තියෙනවා 45 days කියලා. එතකොට අපි මේක වෙනස් කරගත්තා 45 කියලා. discount in 10 days මේකේ දවස් 10කට දෙන්නේ. percentage එක 7යි. credit limit එක ලක්ෂ 8යි. ඊට පස්සේ custom field එක දීලා තියෙනවා. අපි ඒකට යන කලින් මෙතන මේ expense account එකයි discount GL account එකයි තියෙන්නේ. අපි දැන් මේක දාගමු. මෙතන vendor එකේදී expense account එක වෙන්නේ cost of sales. cost of sales ඒක select කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන දැන් discount GL account එක. දැන් customer එකේදී discount allowed එක ගත්තා. දැන් මේ vendor default එකේ ඉන්නේ. vendor default එකේදී අපි මෙතෙන්ට ගන්නේ discount received. discount received. discount received. ඔය විදිහට ඕක මේ ටිකේ payment terms වලදී අපි ඒ ටික වෙනස් කරගන්නවා. ඊට පස්සේ අපි යනවා custom fields වලට. custom fields අපිට දීලා තියෙන්නේ marketing manager and special notes කියලා. එතකොට අපිට දීලා තියෙන්නේ දෙකයි. එතකොට මේකයි මේක තියන්න පුළුවන්. මේක දැනටමත් special notes එක අපි ඒක උඩට ගමු. මෙතන marketing manager marketing manager මෙතන special notes. ඊට පස්සේ අපිට තියෙන්නේ okay කියලා දීලා vendor defaults එකත් ඉවර කරගන්න. මේ payment terms වලට ගිහින් ඒ අදාළ ටික පුරවලා ඊට පස්සේ custom fields වලට යන්න තියෙන්නේ. custom fields වලත් ඔක්කොම පුරවගත්තයින් පස්සේ ඔයාලට okay කියලා vendor defaults එක
ඉවර කරගන්න පුළුවන්. හරිම ලේසි මේ ටික කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉන්වෙන්ටරි ඩිෆෝල්ට් එක හදාගන්න. maintain default information inventory items. අපි දැන් customers දාගත්තා, vendors දාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ inventory items වලට ගියාම මුලින්ම මෙතන උඩින් පෙන්නනවා general ordering, GL accounts, tax, custom fields, price levels. ඕකෙන් අපි මුලින්ම අපිට එක ඕපන් කළාම ඉන්නේ general කියන එක. මෙතන බලන්න ඔයාගේ paper එකේ item class එක මොකද්ද දීලා තියෙන්නේ කියලා. මෙන්න මේ පහළම තියෙනවා item class එක. එතකොට මෙතන default item class එක අපි මෙතන select කරන්න ඕනේ. මෙතන item class එක ඔයාගේ paper එකේ දීලා තියෙන එක select කරන්න. මෙතන දීලා තියෙන්නේ stock item කියලා. එතකොට අපි මේක මෙහෙම select කරගන්නවා. ඊට පස්සේ අපිට යන්න ඕනේ ordering වලට මොකුත් අපි දීලා නැහැ. ඊට පස්සේ තියෙන්නේ GL accounts වලට. GL accounts වල මෙතන stock item ඉස්සරහෙන් ඔයාලට මෙහෙම වැටෙනවා. කියන්නේ අපි තෝරගත්තේ item class එක stock item නේ. එතකොට මෙතන ඒ තීරුව විතරයි වැටෙන්නේ. GL sales account එක තමයි. එතකොට අපි මෙතෙන්ට select කරගන්න ඕනේ. එතකොට අපි මේකෙන් sales select කරගන්නවා. sales select කරගත්තා. ඊට පස්සේ GL inventory එක. එතකොට අපි මෙතනදී කරන්න ඕනේ inventory කියන එක තමයි select කරගන්න ඕනේ. inventory ඊට පස්සේ මෙතන අහන්නේ GL cost sales කියන එක. එතකොට අපි මෙතෙන්ට දාගන්න ඕනේ cost of sales account එක. cost of sales. cost of sales. ඊට පස්සේ මෙතන අහනවා costing method එක මොකක්ද කියලා. ඔයාලා එතකොට මෙතනින් ගිහින් select කරගන්න FIFO ද LIFO ද average ද කියලා. paper එකේ දීලා තියෙන්නේ FIFO කියලා. එතකොට අපි මේක FIFO කියලා දාගන්නවා. දැන් එතකොට ඒ accounts ටික ඔක්කොම select කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට මෙන්න පහළ තියෙනවා GL freight account කියලා. අපේ trial balance එකේ freight account එකක් තිබුණා. ඒ නිසා අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේක search කරගන්න. එතකොට අපි මෙහෙම පහළට ගිහිල්ලා freight account එක select කරගමු. freight expenses කියලා තමයි අපිට තියෙන්නේ. ඔයාලගේ trial balance එකේ freight expenses එකක් තිබ්බේ නැත්නම් මෙතන new කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අලුතෙන් freight expense account එකක් හදාගෙන මෙතෙන්ට select කරගන්න. අනිවාර්යයෙන්ම මේ freight expenses කියන account එක මෙතෙන්ට ඕනි. ඔයාලගේ trial balance එකේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා මෙතන new වලට ගිහිල්ලා ඒක අලුතෙන්ම හදාගෙන ඔයාලට පුළුවන් මෙතෙන්ට select කරගන්න. ඕකේ. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ taxes වලට. paper එකේ දීලා තියෙනවා tax type එක regular කියලා. එතකොට දැන්ටමත් regular කියන එක select කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන එක වෙනස් කරලා හදාගන්න. custom field වලට යන්න ඊට පස්සේ custom field එක දීලා තියෙනවා order list and special notes කියලා. එතකොට අපි ඒ ටික හදාගමු. order list ඊට පස්සේ අපිට තියෙන්නේ special notes. දැන් එතකොට අපි custom fields එකත් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා price levels. මෙතන නම් 10ක් යනකම් select කරලා තියෙනවා. ඒ වුණාට අපේ paper එකේ දීලා තියෙන්නේ අපිට levels 3කට එනකම් විතරයි. එතකොට අපි කරන්නේ 3ට එනකම් විතරක් ටික් තියලා අනිත් ටික අයින් කරලා දානවා. ඕනි level 3යි. එතකොට level 3ට එනකම් අපි ටික් කරනවා. level 5කට 6කට තිබ්බොත් 6කට විතර යනකම් අපි ටික් ටික දාගෙන යනවා. inventory items default එකේ ඔච්චරයි අපිට කරන්න තියෙන්නේ. paper එකේ හැම විස්තරයක්ම තියෙනවා. ඔයාලට හරිම ලේසි වැඩ කොටසක් මේ default settings එකේදී කරන්න තියෙන්නේ. මතක තියාගන්න තියෙන්නේ චූටි ප්‍රමාණයක් විතරයි. ඉතින් ඔයාලට මේ ටික හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. හොඳ practice කරන්න මේ ටික.
එතකොට ඔයාලට එක්සෑම් එකේදී ඩිෆෝල්ට් සෙටින්ග්ස් අවුලක් වෙන්නේ නැහැ. දැන් අපි මේකේ ඔක්කොම ඉන්වෙන්ටරි ඩිෆෝල්ට්ස් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකත් ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලගේ පේපර් එකේ අන්තිමම ඩිෆෝල්ට් සෙටින්ග්ස් එක දීලා තියෙන්නේ ටැක්ස් වලට. අපි ඒකත් කලින් විදිහටම මේන්ටේන් යනවා. එතකොට අපි ඩිෆෝල්ට් ඉන්ෆෝමේෂන් වලට යන්නේ නැහැ. ඩිෆෝල්ට් ඉන්ෆෝමේෂන් වලට පහළ තියෙනවා සේල්ස් ටැක්සස් කියලා. ඕකට තමයි අපි යන්නේ. දැන් මෙතන මුලින්ම ඔයාලට මෙහෙම අහනවා what would you like to do? set up a new sales tax. මෙතන sales tax එකක් අලුතින් හදන්න, ඊට පස්සේ edit කරන්න. තුන්වෙනි එකෙන් කියන්නේ හදපු sales tax එක delete කරන්න. ওই විදිහට පහළට තියෙනවා. අපිට ඕනේ මුලින්ම sales tax එකක් හදාගන්න. එතකොට අපි පළවෙනි එක තමයි select කරන්න ඕනේ. select කරලා අපි next කියන button එක click කරනවා. ඊට පස්සේ මෙතන අහනවා what is the total rate that you will charge කියලා. එතකොට මෙයාලා අහන්නේ මෙතන tax rate එක. එතකොට ඔයාලට paper එකේ දීලා තියෙන tax rate එක දාගන්න 15යි. ඊට පස්සේ අහනවා how many individual rates make up this total rate කියලා. ඒකේ මොකොත් paper එකේ දීලා නැත්නම් ඔයාලා මොකොත් එහෙම වෙනස්කම් කරන්න යන්න එපා. next කියලා දෙන්න. next කියලා දුන්නාන් පස්සේ sales tax agency කියලා එහෙකට තමයි ඔයාලා අරන් යන්නේ. ඊට පස්සේ මෙතනදී agency ID එක දෙන්න. මෙතන sales tax agency ID කියලා අහනවා. එතකොට ඔයාලට දෙන්න තියෙන්නේ A01 කියලා තමයි ඔයාලගේ paper එකේ දීලා තියෙන්නේ. එතකොට ඒක හැමම දාගන්න. sales tax agency name එක paper එකේ දීලා තියෙනවා CGIR. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන හදාගන්න. මෙතන රේට් එක ආයිමත් අහනවා 15 රේට් එකට තමයි දැන් ටැක්ස් එක වදින්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන sales select an account to track sales taxes කියලා අහනවා. sales tax එක එකතු කරගන්න අපි මෙතෙන්ට දාන්නේ VAT payable එක. මෙතනින් තෝරගන්න VAT payable 3100 තියෙන අංකේ තමයි VAT payable තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මෙතන තියෙන ටිකත් ඔක්කොම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි next කියලා දෙනවා. next කියලා දුන්නාන් පස්සේ මෙතන අහනවා sales tax ID එක. paper එකේ දීලා තියෙනවා sales tax ID එක T01 sales tax name එකත් අහනවා. එතන sales tax name එක දීලා තියෙන්නේ VAT standard කියලා. VAT standard ඔය විදිහට අපි මේ ටික හදාගත්තා. මෙතනින් ඔයාලගේ tax default එක ඉවර වෙනවා. එතකොට ඔයාලට කලින් කරපු ඕන නම් මෙතනින් back එකෙන් බලන්න පුළුවන් tax එකේදී. ඔයාලා මොන හරි අඩුපාඩුවක් මොන හරි මග ඇරිලා තියෙනවා නම් ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. next කියලා දෙනවා දැන් අපි. ඊට පස්සේ ඔක්කොම දැන් කෙරිලා තියෙන්නේ. ඔය විදිහට දැන් අපි ටැක්ස් එක හදාගෙන ඉවරයි. අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා edit and existing sales tax කියලා තියෙන තැනින් අපි හදපු ටැක්ස් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලා හදාගත්ත එක. ඊට පස්සේ මෙතනින් close කරන්න. ඔය විදිහට තමයි ඔයාලගේ paper එකේ ඒ කියන්නේ 2022 computer based accounting paper එකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හැම paper එකකම පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ company එක create කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ default settings. එතකොට default settings කොටස තමයි දැන් අද සාකච්ඡා කළේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් thank you. මේ වෙනකොටත් මගේ වීඩියෝස් බලලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා subscribe කරන්න මගේ වීඩියෝ එක. නැවත දවසක තවත් ප්‍රශ්නයකින් ඔයාලව එකතු වෙන්නම්. එතකන් ඔයාලා හැමෝටම bye. thank you හැමෝටම මගේ වීඩියෝස් එක එකතු වෙලා හිටියට.